Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි මේ පෙබරවාරි වල O levels ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක බලන්න යමු. හරි, මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට ගේන්නේ ඔයාලා කොහොමද මුලින් ඉඳන් වැඩ කරන්නේ, මුලින් ඉඳන් පාඩම් කරන්නේ කොහොමද, ෂෝට් නෝට්ස් හදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න නෙමෙයි අත්‍තරම. දැන් ඒකට කාලෙ මදි. ඔයාලට තාම තියෙන්නේ මාසයක වගේ පොඩි කාලයක්, මාසයක්වත් නැති තරම් සති 3ක් විතරනේ තියෙන්නේ. එතකොට මේ සති 3 ඇතුළත ඔයා ස්ට්‍රෙස් ගතියකින් එන්න පුළුවන් ඉන්නේ. මම මොනවාද කරන්න ඕනි කියලා හිතන ළමයෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මුලින් ඉඳන්ම හොඳට වැඩ කරපු ළමයෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මුලින් ඉඳන් හොඳට වැඩ නොකරපු ළමයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙගොල්ලන්ට පහරියන්න මම දැන් වීඩියෝ එකක් ගේන්නේ. එතනදී ඔයා මේ වෙනකොට ෂෝට් නෝට්ස් ගහගෙන ඇති. එතකොට පොඩි පේපර්ස් කරලා ඇති. මේ දේවල් කරලා ඇති. සමහර විට ඔයා හොඳට මුලින් ඉඳන් පාඩම් කරන ළමයෙක් වෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔයා හිතන්න ඔයා දැනටමත් මේ දේවල් කවර් වෙලා නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ට දැන් තියෙන රිසල්ට් එක ඔයාට ටර්ම් ටෙස්ට් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාට හිතා ගන්න පුළුවන් ඔයාගේ රිසල්ට් මොනවද කියලා. සාමාන්‍යයෙන් අපිට අනුමාන කරන්න පුළුවන් ඔයා ගන්න රිසල්ට් එක මොන වගේ දෙයක්ද කියලා. ඒක ඔයා පාඩම් කිරීම මත තමයි තීරණය වෙන්නේ. ඉතින් දැන් ඔයා දැනට ඉන්න රිසල්ට් එකෙන් තව චුට්ටක් තව ස්ටෙප් එකක් උඩට යන විදිහේ ටිප්ස් ටිකක් කියා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හදන්නේ. එතනදී මම ඔයාලට පළවෙනි ටිප් එක විදිහට කියන්නම්. ඔයාගේ සබ්ජෙක්ට් 9ට අදාළ පාස් පේපර් තියෙනවා නම් පාස් පේපර් ටික ගන්න. පාස් පේපර් ටික අරගෙන ඔයා දැන් කරන්න ඕනේ මොකද්ද? MCQ ප්‍රශ්න පත්‍ර කරන එක. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ ඔයා MCQ වලට වැඩි වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඔයාගේ අවධානය වැඩි වශයෙන් දෙන්න ඕනේ. මොකද MCQ කියන්නේ අපිට ඔයා ඉන්න රිසල්ට් එකෙන් තව ටිකක් ඉහළට තව ස්ටෙප් එකක් ඉහළට යන්න පුළුවන් ප්‍රශ්න ක්‍රියාවලියක්. එතකොට එහෙනම් ඔයා මොකක්ද කරන්න ඕනේ? MCQ එක ගොඩ දාගන්න. ඔයා අවුරුදු 5කවත් මේ වෙනකොට එක දිගට MCQ කරලා තියෙන්න ඕනේ. එහෙනම් ඔයා දැම්ම පටන් ගන්න MCQ කරන්න. ඒ වගේම තමයි දැන් මම ඔයාලට කියවනේ MCQ කරන්න කියලා. MCQ විතරක් නෙමෙයි ඔයාලා පාස් පේපර් එක අතට අරගෙන බලන්න. අවුරුදු 5කවත් එක දිගට පාස් පේපර් අරගෙන බලන්න. එතනදී ඔයා හොඳට ඔයාගේ අවධානය යොමු කරලා බලන්න මේ පේපර්ස් වල දෙවෙනි කොටසක් තියෙනවනේ. දැන් ඔයාගේ සබ්ජෙක්ට් 9ට අදාළ පේපර්ස් වල දෙවෙනි කොටසක් තියෙනවා. එතකොට මේ දෙවෙනි කොටසට අදාළව අවුරුදු 5ක ඒවා ස්ට්‍රක්චර් එකක් විදිහට ඔයා අරගෙන බලන්න කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. සමහර විට ඒවා නැවත රිපීට් වෙවි අහන්න පුළුවන් අවුරුදු ගණනාවක් තිස්සේ. නැත්නම් එක අවුරුද්දක් ඒ ප්‍රශ්නේ අහලා ඊළඟ අවුරුද්දේ අහන්න නැතුව ඉඳලා ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා ඔයා වැඩිපුර ફોකස් කරලා පොඩ්ඩක් බලන්න. හරිද? මෙහෙම ફોකස් කරලා බලලා ඉවර වෙලා ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මේ අදහසක් ගන්න මේ පේපර් එක කොහොමද හැදිලා තියෙන එක සම්බන්ධ වෙයි. හරිද? එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉතිහාසය පේපර්ස් එකේ සිතියම් කියන දේ විශේෂයෙන් ප්‍රධාන වශයෙන් වෙන දෙයක්නේ. එතකොට සිතියම් අවුරුදු 5ක එක දිගට ගත්තොත් එහෙම වාට තේරෙනවා මොකද්ද මේ සිතියම් වලට එන්නේ නේද? පෞරාණික අපි කියමු වෙළඳ නගර, එහෙම නැත්නම් වරායන්, ඊට පස්සේ තව තියෙනවා ගංගා. මෙන්න මේ වගේ දේවල් තමයි ස්ට්‍රක්චර් එක එකම විදිහයි කියලා ඔයාට තේරෙනවා. එහෙනම් ඔයා දැන් කරන්න ඕනේ මොකද? අවුරුදු 5ක විතර පේපර්ස් පාස් පේපර් ටික අරගෙන ඔයා බලන්න ඕනේ මොනවද ඇවිල්ලා තියෙන වැදගත් දේවල් කියලා. එකම රිපීට් වෙවි නැවත අහලා තියෙන්නේ මොනවද? මොන ස්ට්‍රක්චර් එකෙන්ද අහලා තියෙන්නේ? මොන පාඩමෙන්ද අහලා තියෙන්නේ කියන දේ ඔයා අවධානය දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මෙතනදී තව සති 3ක කාලයක් ඇතුළත තමයි තියෙන්නේ. එතකොට සති 3ක කාලය ඇතුළත ඔයාට බෑ මුලින් ඉඳන් පාඩම් කරගෙන එන්න. ඒ නිසා ඔයා දැන් සාමාන්‍යයෙන් පාඩම් කරලා ඇතිනේ. ඔයා සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් 5ක් 6ක් වගේ ලියලා ඇති මේ වෙනකොට. එතකොට ඒ පාඩම් කරපු අනුපිළිවෙලක් තියෙනවනේ. එහෙම හරිවා පාඩම් කරලා තියෙනවා. එතකොට එහෙනම් ඔයා කරන්න ඕනේ දැන් මොකද්ද? අර පාස් පේපර් කතාවම තමයි. පාස් පේපර් අරගෙන මොනවද ඇවිල්ලා තියෙන්නේ කියන දේ පිළිබඳව ඔයා හොඳට ફોකස් කරලා බලන්න ඕනේ. එතකොට ඔයාලට චූටි අයිඩියා එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මොනවද මේ පේපර් එකට
ඒ වගේම තමා ඔයා දැන් පාස් පේපර් අරගන්නවනේ. මේ පාස් පේපර් අරගෙන ඔයා බලනවා එකින් එක මොන අවුරුදු වලද මේක අහලා තියෙන්නේ, මේ අවුරුද්දේ මොකක්ද අහලා තියෙන්නේ. දැන් පාඩමට අදාළ දේවල් අහලා තියෙනවනේ. දැන් ඔයාගේ පාඩම් ලිස්ට් එකක් තියෙනවනේ 10 11 වසරට. අන්නේ පාඩම් වලට අදාළ දේවල් තමා පේපරේට අහන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය අහද්දින් ඔයා බලද්දින් ඔයාට තේරෙනවා මේ පාඩමේ මේ කොටසින් තමා මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. එතකොට ඔයාට තව දෙයක් තේරෙන්න ඕනේ. ඔයාට මේ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන්ද බෑද කියන එක. එතකොට ඔයාට පුළුවන් දේවල් නෙමෙයි නැවත නැවත බලන්න ඕනේ. ඔයාට බැරි දේවල් පුළුවන් කරගන්න ඕනේ මේ අවස්ථාවේදී. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? පාස් පේපර් එකේ අහලා තියෙන දැන් පාර්ට් 2 කියමුකෝ. ඒ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව ඔයාට බැරි නම් ඒක බැරි දේ මොන පාඩමේ කොයි කොටසෙන්ද අරගෙන තියෙන්නේ කියලා ඒ ටික ඔයාට පුළුවන් හොඳින් බලා ගන්න මොනවද මේ ප්‍රශ්නෙට ඇතුළත් වෙන්න ඕනේ කරුණු කියලා. එතකොට මේ විදිහට ඔයා සතියක් දෙකක් වගේ කාලයක් අරගෙන මේ පාස් පේපර් ටික ඉවර කරොත් එහෙම ඔයා ගොඩක්ම දන්නේ නැති දේවල් ඔයා ඒ වෙනකොට දැනගෙන ඉන්නේ අනිවාර්යයෙන්ම. එතකොට ඔයා ඉහළ දැන් මෙච්චර අඩිය ඉන්නවා නම් මේ ටිකක් මේ තරම්වත් ඔයා ඉහළට ගිහිල්ලා. ඉතින් මම ඔයාලට මේ කිව්ව ටිප් එක දැනට මම දැනුත් පෞද්ගලිකව පාවිච්චි කරන දෙයක්. මම දැන් යුනිවර්සිටි එක ඉගෙන ගත්තත් මම ඒ දේ අදටත් පාවිච්චි කරන දෙයක්. මොකද ඒ දේ පාවිච්චි කරොත් අපිට වරදින්නේ නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් එතකොට දල වශයෙන් හරි අයිඩියා එකක් ගන්න මොන වගේ ප්‍රශ්නයක්ද මේ සැරේ අහන්නේ කියන එක අයිඩියා කරගන්න අපිට පුළුවන්. එතකොට මෙතන වැඩ දෙකක් වෙනවා. ඒ තමයි ඔයා පාස් පේපර් අධ්‍යයනය කරනවා. ඒ වගේම ඒ පාස් පේපර් වල දාල අවබෝධයක් ගන්නවා. ඒ වගේම තවත් මොනවද එන්න ඕනේ එන්න හිතෙනවායි කියන ටාගට් එකක් ගන්නවා. ඒ වගේම ඔයා පාඩම් වැඩත් කරගන්නවා. ඒ කියන්නේ දැන් ප්‍රශ්නට අදාළව හරි ඔයා පාඩමට අදාළ වශයෙන් පාඩම් කරගෙන යනවා. ඒ වගේම තමයි එතනදී එහෙනම් එක ටිප් එකක් මගින් අපේ වැඩක් වෙනවා. ඊට පස්සේ අපිට තව එකක් ගන්න පුළුවන්. ඔයා මේ වෙනකොට ෂෝට් නෝට්ස් මොනවා හරි පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේම ඔයාත් මේ වෙනකොට මොන විදිහකින් හරි ඔයා පාඩම් කරගෙන යන කියන්නේ කන්ටිනියු ඒක නවත්තන්න නැතුව දිගටම කරගෙන යන කෙනෙක් නම් ඔයාට ෂෝට් නෝට් වලින් එහෙම තවත් ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ටිප්ස්. අනිත් එක තමයි ඔයා දැනටමත් හිතාගෙන ඉන්නවනම් ඔයාගේ රිසල්ට් එක මෙන්න මේක කියලා. ඒක එහෙම නෙමෙයි. මේ සති දෙක ඇති ඔයාලට ඉන්න රිසල්ට් එකෙන් තව ටිකක් උඩට ගිහින් තව හොඳ රිසල්ට් එකක් ගන්න. දැන් ඔයාලට සාමාන්‍යයෙන් සිංහල, ඉතිහාසය, බුද්ධ ධර්මය මේ කියන තුනෙන් අනිවාර්යයෙන්ම ඒ තුනක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම නේද? මේ තුනෙන් අනිවාර්යයෙන්ම ඒ තුනක් ගන්න පුළුවන්. එතකොට ඔයා කරන බකට් සබ්ජෙක්ට් වලට අනුව ඔයා ඒවා බැලන්ස් කරගන්න විදිහ අනුව පාඩම් කරන විදිහ අනුව ඔයාට ඒ ටික රිසල්ට් තියෙනවා. එතකොට දැන් මම ප්‍රධාන වශයෙන්ම කිව්වේ මේ සබ්ජෙක්ට් තුන. ඒ කියන්නේ සිංහල, ඉතිහාසය සහ බුද්ධ ධර්මය මේ තුනට අනිවාර්යෙන් ඔයාට ඒ තුනක් ගන්න පුළුවන් වෙනවා. තේරෙනවද? එතකොට ඔයා දැන් ඉතිහාසය වගේ දෙයක් ගත්තොත් ඉතිහාසය තුල පාඩම් විෂය නිර්දේශයට අදාළව සෑහෙන විදිහට කරුණු වැඩි වශයෙන් තියෙනවානේ. එතකොට ඔයාට මෙන්න මේ ටයිම් එක තුල ඔයා හොඳට වැඩ කරපු ළමයෙක් නම් ඔයා ෂෝට් නෝට්ස් හදාගත්ත ළමයෙක් නම් මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔයාට මේ හදාගත්ත ෂෝට් නෝට් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔයාට අර වැඩිපුරම දැන් කරුණු තියෙන පාඩම් කරනවට වඩා ෂෝට් නෝට්ස් වලින් ඔයා හදාගත්ත දේවල් වලින් ඔයා පාඩම් කරනවා නම් ඔයාට ඒවා එඩිට් වෙන සම්භාවිතාවය ඒ වගේම තියෙනවා. දැන් අපිට ෂෝට් නෝට් එකට ගන්න බැරි වෙන කරුණු තියෙනවානේ. කියන්නේ ඒක ෂෝට් නෝට් කරගන්න අපහසුයි. ඒ තරම් මේක පුළුල්. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඒ ටික වෙනම අරගෙන ඔයා ඒ ටික වෙනම පාඩම් කරගෙන යන්න. එකපාරක් කියවන්න, එකපාරක් කියවලා තේරුම් ගන්න බැරි නම් දෙපාරක් හෝ තුන් පාරක්ම කියවලා හරි ඔයා ඒ කරුණු ධාරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා දැන් මම මේ කිව්ව විදිහට පොත ඒ කරුණු ටික ඔයා පාඩම් කරගෙන යනවා නම් ඒ වාගේ විශේෂ ටික තියෙනවනේ. දැන් හයිලයිට් කරගන්න පුළුවන්, එහෙම නැත්නම් අන්ඩර්ලයින් කරගෙන යන්න පුළුවන් විශේෂ දේවල් ටික
අච්චු පොතේ හරි කමන්නේ ලියා ගන්න. එතකොට ඔයා පාඩම කියලා ඉවර වෙනකොට ඔයාට බලන්න තව ලිස්ට් එකක් එහෙම් පිටින්ම තියෙනවා. එතකොට ඔයා පාඩම කියවුවත් ඔයාට හදිස්සියට බලා ගන්න ලිස්ට් එකක් තියෙනවා විශේෂයි කියලා හිතන. ඒ වගේ මෙහෙමයි මේ වෙලාවේදී ඔයා පාඩම් කරන හැමදේම ඔයාගේ ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කොහොම හරි මේ වෙලාවේදී අපි නොදන්න දේවල් ටික ටික හරි අපේ ඔළුවට දාගන්න ඕනේ. මොකද පේපරේ ලියනකොට එක හිස්තැනකවත් අපි තියන්න හොඳ නැහැ. නේ අපි ඒක සැකයකින් හරි උත්තරේ ෆිනිෂ් වෙන්න ලියලා එන්න ඕනේ කියන අදහසත් එක්ක මම නම් කියන්නේ ඔයා පුළුවන් තරම් ඔයාට මේ වෙලාවේදී අලුත් දේවල් ඔයාගේ මයින්ඩ් එකට දාගන්න බැරි වෙයි. හැබැයි කොහොම හරි ටික ටික හරිවා ඒ දේවල් අලුත් කරුණු මොනවද කියන දේවල් පිළිබඳව හොයාගන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට වාඩ කරන්න පුළුවන් MCQ. මම අර කලින් කිව්වා වගේ MCQ කොටස ගන්න පුළුවන්. MCQ කොටස අරගෙන සබ්ජෙක්ට් 9ක් තියෙනවා. මේ 9ට අදාළ දැන් ගණන්, ඉංග්‍රීසි වගේ එහෙම අමාරුයිනේ පොඩ්ඩක්. අර ඉතිහාසය, බුද්ධ ධර්මය, සිංහල මේ වගේ MCQ තියෙනවානේ. MCQ අවුරුදු 5ක් හරි කමන්නේ එක දිගට අරගන්න. අරගෙන ඔයා මේ MCQ ඔයාගේ තියෙන දැනුමෙන් ඔයා තනියම කරන්න. තනියම කරලා ඉවර වෙලා ඔයා ඒ වගේ උත්තර බලන්න. උත්තර බලලා හරි ඒවා එහෙමම තියලා වැරදිව තියනවානේ. මේ වැරදුනේ ඔයාට කොතනද කියලා හොයන්න ඕනේ. වැරදුනේ මොනවද? වැරදුනේ කොතනද කියලා ආයෙ නැවත ඒ පාඩමේ ඒ කොටසට අදාළ ටික නැවත කියව ගැනීමේ හැකියාවක් ඔයාට තියෙනවා. ඒ අනුව ඔයාගේ දැනුම තවත් පුළුල් වශයෙන් වර්ධනය වීමක් සිද්ධ වෙනවා සහ නැවත දැනුම අලුත් කිරීමක් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට මම කියලා දුන්නා MCQ කරලා ඔයා වැරදි දේවල් බලන්න ඕනේ නැවත දැනුම අලුත් කරගන්න ඕනේ කියලා. දැන් MCQ එකේ නම් සාමාන්‍යයෙන් උත්තර 4ක් දෙනවානේ. උත්තර 4න් දැන් ඔයාගේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඔයා මොකක්ද කියලා හරියටම දන්නවා. එතකොට ඊළඟ ඉතුරු MCQ එකේ දීලා තියෙන පිළිතුරු 3 මොන දේවල් වලටද ඔයා කියන්නේ වැදගත් වෙන්නේ කියන දේ පිළිබඳව චුට්ටක් අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ඔයාලට මම කියන දේ තේරෙන්නේ නැති MCQ ප්‍රශ්නේ ඇතුළත තියෙන පිළිතුරු 4න් ඔයා දන්න පිළිතුරු ඔයාගේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ඔයා මොකක්ද කියලා දන්නවා. හැබැයි ඉතුරු පිළිතුරු 3 මොනවටද අයිති වෙන්නේ කියලා ඔයා දන්නේ නැහැ. ඒ තුනත් මොනවටද වැඩි වශයෙන්ම අනුගත වෙන්නේ කියන දේ පිළිබඳව ඔයා පොඩි හරි දල අවබෝධයක් ගන්න පොතෙන් හොයා. එතකොට වෙන්නේ ඔයා ප්‍රශ්නයක් ඇතුලේ තව ප්‍රශ්න, ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇතුලේ උත්තරයක් සොයා ගන්නවා සහ නැවත පේපර් එකකට හරි ඒ පේපරේම හරි වෙනත් කොටසකට එන්න පුළුවන් කාරණාවක් ගැන අඳුනා ගන්නවා කියන දේ මෙතනදී සිද්ධ වෙනවා. හරි. ඉතින් මම හිතනවා මම මේ කියපු ස්ටඩි ටිප්ස් ටික ඔයාලගේ මේ පාර O levels කරන නංගිලා මල්ලිලාට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා තව සති දෙකක් වගේ ඇතුළත එක්සෑම් ලියනවා. සති දෙකක් මාසයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට එක්සෑම් තියෙන සතිය ගන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔයාලා හොඳට මහන්සි වෙන්න, හොඳට වැඩ කරන්න, හොඳට පාඩම් කරන්න, මම කියපු ටිප්ස් පාවිච්චි කරන්න සහ ෂෝට් නෝට්ස් හොඳට බලන්න. හැමතිස්සම ඉතින් ඔයාලා හොඳට වැඩ ටික කරගන්න කියලා මම කියනවා. ඉතින් මගේ මේ මම කරපු වීඩියෝ එකත් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අදට මම ගිහින්